අද මා ඔබට විශේෂයෙන් දැනුවත් කරන්නට හිතුනේ මොකද්ද මේ රාහු අපල කියන්නේ. රාහු දශාවන් තුලදී අපිට මොකද්ද වෙන්නේ? රාහු කියන ග්‍රහය කවුද? රාහු කියන ග්‍රහය මොන වගේද? රාහුගෙන් දෙන අනිටු විපාක සහ සුබ ප්‍රතිඵල මොනවාද? රාහුගේ දශාවක් ඔබට යනවා නම් දෙයක් කරද්දී දෙපාරක් හෝ තුන් පාරක් අනිවාර්යෙන් හිතන්න ඕනේ. එවැනි ශාන්ති කර්ම සිදු කිරීම තුලිනුත් මේ දෝෂ අපිට ගොඩක් දුරට අවම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි විදිහට මේ ග්‍රහය අපි භාවිතා කරුවොත් රාහු මහ දශාව අවසාන වෙනකොට අපි ඉන්නේ කොතනද කියලා අපිටවත් හොයාගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔගොල්ලෝ හැමෝටම. අද මා ඔබට විශේෂයෙන් දැනුවත් කරන්නට හිතුනේ හැමෝම නිතර අහන ප්‍රශ්නයක්, හැමෝටම උත්තර බලාපොරොත්තුවෙන් සිටින, ඒ වගේම සමාජයේ එකිනෙකා අතරින් සමාන්තරව සහ අසමාන්තරව නිර්මාණය වෙච්ච ගැටලුවක් තමයි මොකද්ද මේ රාහු අපල කියන එක. මගේ වීඩියෝස් දැකලා කීප දෙනෙක්ම පෞද්ගලිකව කතා කරලා ඇහුව අවස්ථා තිබුණා. ඒකත් එක්තරා හේතුවක් මේ වගේ වීඩියෝ එකක් අද ඔබට ඉදිරිපත් කරන්නට. ඉතින් රාහු මහ දශා, අතුරු දශා, විදශා, සූක්ෂම දශා, ප්‍රාණ දශා ආදී දශාවන් තුලදී අපිට මොකද්ද වෙන්නේ? සෙනසුරුවට නොදිවෙනි ග්‍රහයක් තමයි රාහු ග්‍රහය කියන්නේ. හැබැයි අපිට මං වෙනදා කියනවා වගේම කර්මය ධර්මයෙන් වෙනස් කරන්න පුළුවන් කියන සිතුවිල්ලත් එක්ක අපිට මේ තියෙන දෝෂ 100%ක් නැතත් 60%ක් 70%ක් නිරාකරණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම රාහු කියන ග්‍රහය කවුද? රාහු කියන ග්‍රහය මොන වගේද? රාහුගෙන් දෙන අනිටු විපාක සහ සුබ ප්‍රතිඵල මොනවාද කියන එක ඉතාමත් කෙටියෙන් මම ඔබට සඳහන් කරන්නේ. ඉතින් මේක මම ඔබ සියලු දෙනාට, ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට හෝ ඔබේ සමීපතේකට හෝ රාහුගේ මහ දශාවක් අතුරු දශාවක් ගත කරනවා නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අවසාන වෙනතෙක් බලන්න රාහු කියන ග්‍රහයාගේ ස්වරූපය ඇවිල්ලා නාගහිස මනුස්ස ශරීරය. නාගහිස මනුස්ස ශරීරය ඒ වගේම ඡායාග්‍රහයෙක්. ග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහයෝ 7 දෙනාම ගමන් කරන්නේ පිළිවෙලට ඉදිරියට. නමුත් රාහු සහ කේතු කියන ග්‍රහයෝ දෙන්න ඡායාග්‍රහයෝ දෙන්නෙක්. ඒ ග්‍රහයෝ දෙන්න පසුපසට තමයි ගමන් කරන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් එක රාශියක රාහු සහ කේතු කියන ග්‍රහයෝ දෙදෙනා ගමන් කරනවා. ඉතින් ඒ රාහු කියන ග්‍රහයාගේ පිහිටීමත් එක්ක අප ඔබ සැමට ඒ ග්‍රහ දශා කාලයන් තුලදී ඔබට හෝ වේවා මට හෝ වේවා කාට වුවත් කර්මානුරූපව මතුවලා තියෙන බලපෑම් මතුවන්නේ කොයි ආකාරයටද කියන ඒ විස්තර පැහැදිලි කිරීමේදී විශේෂ වශයෙන් ඔය රාහු කියන ග්‍රහය ඇත්තටම කලහකාරී, කලබලකාරී, ඉක්මන් ගති, ඉක්මන් තීරණ වලට පෙළඹෙන, ඒ වගේම අර කාටවත් යටත් පහත් වෙන්න අකමැති, නිතර තමන් හිතන දේ, තමන් කියන දේ, තමන් කරන දේ නිවැරදිමයි කියලා දකින ග්‍රහයෙක්. මොකද නාගහිස මනුස්ස ශරීරය ඒවලි ඉක්මන් තීරණ වල පෙළඹෙන්න ඉඩ තියෙන අවස්ථා වැඩි. සාමාන්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන දරුවෙක් නම් විෂය පරිබාහිර දේවල් වලට හිත ඇදිලා යනවා, හොඳ දේවල් වලට හෝ නරක දේවල් වලට. මෙතනදී මම විශේෂයෙන් පැහැදිලි කර යුතුයි මේකත්. මොකද රාහු කියන ග්‍රහයා අසුබ ඵල ගෙන දෙන්නේ උප්පත්ති කේන්දරයේ අසුබ රාශියක නීච වෙලා. සාමාන්‍ය රාහු ග්‍රහය උච්චික රාශියේදී නීචයි. ඒ වගේම රාහු ග්‍රහයත් එක්ක ඔය සතුරු ග්‍රහ පිහිටීම් එකට එකතු වුණාම රාහු ග්‍රහයා පිහිටලා ඉන්න නැකත උපාධිපති අනිවාර්යෙන් බලපාන අවස්ථා එනවා. ඒවත් එක්ක තමයි මේක හරි විදිහට අන්තර්ගත වෙන්නේ පලාපල වල කරුණු මම මේ පොදුවේ ඔබට දක්වන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඒ දරුවෙකුට නම් එවැනි ගැටලු මතුවෙන අවස්ථා එනවා. එතකොට විවාහ වෙලා ඉන්න කෙනෙක් හෝ විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අර නොගැලපෙන දේවල් වලට හිත යනවා. එතකොට තමුන්ගේ සුභවාදී දර්ශන, හොඳ ගති පැවතුම්, හොඳ අදහස් යටපත් වෙලා නරක දේවල් උඩට එන අවස්ථා එනවා රාහුගේ දශාවන් වලදී. බොහෝ දුරට ඒ වගේ දේවල් සිද්ධ වෙන අවස්ථා වැඩි. ඒ වගේම විශේෂ වශයෙන් රුධිරාශ්‍රිත හෝ එහෙම නැත්නම් ඔය හදිසි ආපදා, ජලයෙන්, විදුලියෙන්, ගින්නෙන්, එතකොට ඩ්‍රයිවිං කරනවා නම් ඔබ එවැනි අවස්ථාවලදී බොහෝ සැලකිලිමත් විය යුතු රාහුගේ පීඩනයේ අධික ලෙස උප්පත්ති කේන්දරේ තියෙනවා නම්, ඒ වගේම දෙයක් කරනකොට යම් මිලදී ගැනීමකදී, යම් ඉදිකිරීම් කටයුත්තකදී, දැන් ඔබ මොනවා හරි වාහනයක් ගන්න යනවා කියලා හිතන්නකො රාහුගේ කාලේ.
එතකොට ඒ කාලෙදි වාහනයක් ගන්න එපා කියන එක නෙවෙයි මං කියන්නේ. දෙපාරක් තුන් පාරක් හිතලා තීරණය කරන්න ඕනේ මේ කාලේ ෂණික තීරණ වලට එළඹෙන එක සුදුසු නැහැ. මොකද ෂණික තීරණ වලට එළඹීමත් එක්ක ඔයාට පස්සේ හිතෙන්න පුළුවන් අපරාධේ මම මේ දේ කරේ කියලා. ගොඩක් වෙලාවට මම මේ පොතේ පතේ තියෙන දේට වැඩිය මා ලද ශාස්ත්‍රීය දැනුමෙන් ඔබට ගිය අත්දැකීම් එක්ක මං කියන්නේ මා ළඟට එන පුද්ගලයින්ට තියෙන ගැටලු වාහනයක් ගත්තොත් ගොඩක් වෙලාවට ඒකේ ලෙඩක් තියෙන්න පුළුවන්, ඉදමක් කඩමක් ගත්තොත් ඒකේ මොනවා හරි ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරක් ඉදිකිරීමේ කටයුත්තකදී වාස්තු දෝෂ සහිත ගෙදරක් ඉදි වෙන්න පුළුවන් Taman නොදැනුවත්වම. එවැනි අවස්ථා වලට මුහුණ පාන තැන් සෑහෙන්න රාහු මහදසා අතුරු දසා ගත කරන අයට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි බොහෝම බුද්ධියෙන් සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. රාහු කියන ග්‍රහයාගේ කාල චක්‍රයේදී කාල සීමාවේදී රාහු මහදසාව සාමාන්‍යයෙන් අවුරුදු 18ක කාලයක් තියෙනවා. ඒ වගේම රාහු මහදසාවේදී රාහුගේ අතුරු දසා කාලය. රාහු මහදසාව ලැබලා පළවෙනි අවුරුද්ද තුන රාහු මහදසාවයි රාහුගේ අතුරු දසාවයි දෙකම ගත කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී රාහුගේ ගෝචර ගමනත් අගුණ තැනක උනොත් ගොඩක් වෙලාවට ඔබේ වයසට සාපේක්ෂ ගැටලු රාහු කියන ග්‍රහයගෙන් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ බුද්ධිමත්ව කටයුතු කරලා ඒ තියෙන බලපෑම් අවම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද විශේෂයෙන් අපි දෙයක් කරද්දී රාහුගේ දසාවක් ඔබට යනවා නම් දෙයක් කරද්දී දෙපාරක් හෝ තුන් පාරක් අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඒ හිතලත් Tamanට වැඩිය දැනුමෙන් පෝෂිත ඒ වගේම Tamanට වැඩි අත්දැකීම් වලින් බහුල කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන මේ දේ කෙරුවොත් මොකක් වේද? හොඳ දෙයක් වේද? නරක දෙයක් වේද? එහෙම කොයි ආකාරයකට මේක බලපායිද? ඒ කියන කරුණු කාරණාත් එක්ක එකතු කරගෙන හදිසි තීරණ වලට එන්නේ නැතුව ඊටමත් බුද්ධිමත්ව තීරණ ගත යුතුයි රාහුගේ දශා කාලෙදී. ඉතින් මේ රාහු ග්‍රහයා කියන්නේ ඇත්තටම රාහු ග්‍රහයා හොඳ විදිහට හිටියොත් අධ්‍යාපනය කරන කාලේ උසස් අධ්‍යාපනයේ ඉහළම කඩේකට ගිහිල්ලා ජාත්‍යන්තර මට්ටමින් ඉස්සරහට යන්න පුළුවන් හැකියාව. එතකොට විදේශගත වීම වලට විදේශගත වෙලා හොඳ රැකියාවක් කරලා මුදල් උපයලා ඔබට පොහොසත් වෙන්න පුළුවන් කෙටි කාලයක් ඇතුළත. එතකොට ඉක්මන් ආදායම් මාර්ග හැදෙනවා. මිලදී ගැනීම කටයුතු වලට, ඉදිකිරීම කටයුතු වලට ඒ දේවල් වලට හොඳ වෙනවා රාහුගේ පිහිටීම යහපත් නම්. ඒක ගොඩක් වෙලාවට ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම එක්ක තමයි තීරණය වෙන්නේ. ඉතින් අපි මේ වගේ ග්‍රහයින්ට දැන් රාහු, සෙනසුරු, කේතු, අඟහරු කියන ග්‍රහයෝ ගොඩක් වෙලාවට පාපක් ග්‍රහයෝ විදිහට හඳුන්වනවා. පාපක් ග්‍රහයොම සුබඵල අනන්තවත් අත් කරලා දෙන අවස්ථා ජ්‍යොතිෂයේ සඳහන් වෙලා තියෙනවා. ජ්‍යොතිෂ මූල ධර්ම වල තියෙනවා. ඉතින් ඔබ බිය යුතු නැහැ. මම මුලින් කිව්වා වගේ පුළුවන් තරම් ඔය රාහුගේ දශාවක් ඔබට ගත කරනවා නම් විශේෂයෙන් ඔය මානසික වශයෙන් ආබාධ වලින් පෙළෙන, ඒ වගේම චිත්ත පීඩා වලට නැඹුරු වෙච්ච, සෑහෙන්න ප්‍රශ්න වලින් පිළිපෙළි ජීවත් වෙන පුද්ගලයන්ට මානසික වශයෙන් සහනයක් හෝ එහෙම නැත්නම් මූල්‍යමය වශයෙන් හෝ ඔබට හැකි විදිහට ආධාර උපකාර කරලා ඒ තියෙන බලපෑම් ගොඩක් දුරට निराකරණය කරගන්න පුළුවන්. මොකද ඔබ තවත් අර දුර්වල වෙච්ච මනසක් තමයි තව කෙනෙක්ගේ හදන්නේ. මොකක් හරි తాවකාලිකව හරි ඒ කෙනා ඔයා නිසා මොකක් හෝ සහනයක් ලබනවා නම් එතන සෑහෙන්න කුසලයක් ඔයාට මතුවෙන අවස්ථා තියෙනවා. ඔබ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා උනත් අපිට පිහිට වෙනවා. අපි දිහා බලනවා මේ කරන යහපත් දේ වෙනුවෙන් මේ කෙනාට යම් කිසි දුර්වල යමක් අසුබ දෙයක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒ වැළැක්විය යුතුයි කියන කාරණාව නිමිති කරගෙන ගොඩක් තැන්වල අපිව රකින්න, අපිව ආරක්ෂා කරනවා. ඉතින් ඒ වගේ රාහුගේ අපලට ගොඩක් වෙලාවට සමහරු කියනවා වැටකේ පැලයක් ගේ ඉස්සරහ ගේ නිරිත හෝ ඊසාන දිශාවට වෙන්න හිටවලා ඒකට උදේ හවස සාත්තු කරන්න කියලා. ඒකෙත් යම් කිසි ආකර්ෂණයක් තියෙනවා. මොකද ඕකේ ඇතුළාන්ත කතාව, ඇතුළාන්තය තමයි සාමාන්‍ය වැටකේ පැලය කියන පැලේ ගොඩක් වෙලාවට මඩ ගොහුරක වගේ තමයි හැදෙන්නේ. හැබැයි පැලේ හැදුනට පස්සේ එන මලේ සුවඳ ඒ පළාතම විහිදිලා යනවා. ඒ වගේ රාහුගේ අපල කාලවලදී එතන අපිට උදාහරණයක් ඍෂිවරු දීලා තියෙනවා. රාහුගේ අපල කාලෙදී ඔබ කොයි පරිසරයේ හිටියත්, කොයි සමාජෙ හිටියත්, කොයි දේවල් මනසට ආවත් කල්පනා කරලා හිතලා බලලා වැඩ කෙරුවොත් අර මඩේ පිපෙන වැටකේ පැලේ මල වගේ ඔබට ඒ පළාතටම ශක්තියක් වෙන්න පුළුවන් කියලා. මොකද රාහුගේ දශාවලදී සෑහෙන්න ඒ වගේ දියුණු වෙලා
පිරිස් බලය ආයු බලය ජන බලය ලබලා ජීවිතේ සෑහෙන්න ලොකු ස්ටෙප් එකක් ඉස්සරහට තිබ්බ පිරිසක් ඉන්නවා. මම දැනුවත්වම ඉන්නවා රාහු මහදසාව අවුරුදු 18ක කාලේ. ඒ වගේම රාහු අතුරු දසාත් එහෙමයි. ඒකට උපන් වෙලාවේ රාහුගේ පිහිටීම ඉතාම වැදගත් වෙනවා සහ අපේ කල් ක්‍රියාවත් එතනදී ගොඩක් දුරට අදාළ වෙනවා ඒ රාහුගෙන් සුබ පැත්ත සුබ කිරණ කොහොමද ලබා ගන්න කියන එකට. සූර්ය පිරිත, අභිසම්විධාන පිරිත, චූලජින පංච පිරිත වගේ පිරිස් සජ්ජහායනාවක් ඉතා වැදගත්. ඒ වගේම පළඳනා විදිහට රාහු මහදශාව නම් ඔබට පුළුවන් ඔය මහා නාගර්ජුන යන්ත්‍රයේ දිෂ්ටි ප්‍රාණ පරිප්පු නිවැරදි විදිහට සිද්ධ කරලා නාගර්ජුන ජීවමින් සාමාන්‍යයෙන් රාහු මහදශාවක් වගේ ගත කරනවා නම් 1080 වාරයක් අවම 10800 වාරයක් නම් වඩාත් හොඳයි. ඒ දිෂ්ටි ප්‍රාණ පරිප්පු කරලා ඒ ආකාරයෙන් මහා නාගර්ජුන යන්ත්‍රෙත් එක්ක රතන යන්ත්‍රය දෙක එකට කරලා වගේ පළඳනාවක් කරගන්න පුළුවන් නම් ඒකෙත් ගොඩක් ගුණ තියෙනවා. රාහුගේ අතුරු දශාවක් නම් සාමාන්‍යයෙන් 324 වාරයක්, ඒ වගේම 1080 වාරය ප්‍රමාණවත්. මහදශාවක් නම් ඊට වඩා වැඩි කොටසක් ජීවන් විය යුතුයි. වගේම ඊට අමතරව ඔබට පුළුවන් සාමාන්‍යයෙන් රාහු වෙනුවෙන් අදාළ පාෂාණ වෙන්නේ ගෝමේද කියන පාෂාණය. ඒකට ගෝමේද කියන පාෂාණේ නාගර්ජුන ජීවමෙන් ජීවන් කරලා නැකතට ගැලපෙන දිනක උපන් ජම්ම නැකතට ගැලපෙන දිනයක හඳහනේ යහපත් ග්‍රහයෙක්ගේ, ඒ කියන්නේ හඳහනේ සුබ විදිහට පිළිදලා තියෙන ග්‍රහයෙක්ගේ හෝරාවක තමයි පළඳින්න ඕන. පළඳනා විදිහට එවැනි ශාන්ති කර්ම සිදු කිරීම තුලිනුත් මේ දෝෂ අපිට ගොඩක් දුරට අවම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ මේ අපලයට බිය විය යුතු නැහැ. ශක්තිමත් මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම අපිට විශේෂයෙන් රාහුගේ අපලයක් ලබලා තියෙනවා කියලා, රාහුගේ දශාවක් ලබලා තියෙනවා කියලා ඔබට හෝ ඔබගේ පවුලේ කෙනෙකුට හෝ දරුවෙකුට හෝ අපි දැනගන්න පුළුවන් පහසුම ක්‍රමවේදය ඒ කෙනා රාහු කියන ග්‍රහයා ලැබපු කෙනාගේ හැසිරීම රටාව, ගති පැවතුම් කල් ක්‍රියාව, ගන්න ආහාර පාන, ඒ හැමදේම හිටිය තත්ත්වයට වැඩිය ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා. මොනවද කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා කිව්වොත්, ගොඩක් වෙලාවට දැන් ඔය රාහු කියන ග්‍රහයාගේ කාලෙදී ගෙදරින් කණ්ඩ කැමති නැහැ. ගෙදරින් කණ්ඩ කැමති නැහැ. ඒක ප්‍රධාන ආහාර වේ කණ්ඩ හිත දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අර දිව රස හොයනවා. ඔය කොත්තු රයිස්, එතකොට ශනික ආහාර වගේ දේවල් වලට යොමු වෙන්න බලනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ෆෝන්, ලැප්ටොප්, පරිගණක වගේ දේවල් වලට, පරිගණක ක්‍රීඩා වලට, ඒ වගේ දේවල් වලට නිතර යොමු වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම රැකියාවක් කරන කෙනෙක් නම්, විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ගෙදර තියෙන වගකීම් වලින් බැහැරව කටයුතු කරන්න සිද්ධ වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඔය රාහු දුර්වල වුණොත් මතුවෙන දේවල් මම මේ කියන්නේ. රාහුගේ කාලෙදී රාහු උප්පත්ති දුර්වලලා තිබ්බොත් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. රාහු බලවත් නම් මේ දේවල් ප්‍රහීන වෙනවා ගොඩක් තැන්වලදී. ඒ වගේම ගොඩක් වෙලාවට ආහාර පාන වගේම හැසිරීම් රටාව වගේම එතනින් එහාට ගියාම මනසර වෙන දේවල් වලට, අර කලා ලෝකෙට, සංගීතයට, සමහර වෙලාවට විශේෂයෙන් ඔය මේ මත්පැන් වලට වගේ පවා නැඹුරු වීමේ අවස්ථා වෙනවා. ඔය රාහු සිකුරු කියන සුසංයෝගේ චන්ද්‍රයත් එක්ක, රාහු සිකුරු චන්ද්‍ර කියන සුසංයෝගේ එකට යෙදුනොත් ඒක ගොඩක් වෙලාවට අපිට ඔබේ කේන්ද්‍රයෙන් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ තැන්වල කල්තියා එහෙම දෝෂයක් හෝ එහෙම පිහිටීමක් තියෙනවා නම්, රාහුගේ දශාවක ළඟදිම ඔබට හෝ ඔබේ සමීපතේකටම ලබන්න තියෙනවා නම්, මනස අපිට මනසින් හිතලා ඒ දේවල් යම් තාක් දුරට කන්ට්‍රෝල් කරගන්න ගමන් මේ අදාළ ශාන්ති කර්ම, සිත ශාන්ති ටික නිවැරදිව නිසි ලෙස සිදු කරගත හැකි නම් ඔබටත් මේ අපලෝපද්‍රව වලින් අවම වශයෙන් 75ක 80ක ප්‍රමාණයකටවත් මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් නිතරම ආගමානුකූල කටයුතු වලට, ධර්මානුකූල කටයුතු වලට නිතර සම්බන්ධ වෙන්න, ඒ වගේම ඉවසීමෙන් කටයුතු කරන්න. ඉවසීම අඩු ගති, තරහ යන ගති, ශනික කෝපය, යටත් පහත් වෙන්න අකමැති ගති, මාන්නය වැඩි වෙන තැන්, ඒ වගේ ලක්ෂණ ගොඩක් වෙලාවට රාහුගේ කාලය තුල තියෙනවා. ඒවා පුළුවන් තරම් ප්‍රහීන කරගෙන කන්ට්‍රෝල් කරගෙන යන්න. මොකද හරි විදිහට මේ ග්‍රහය අපි භාවිතා කරුවොත් රාහු මහදශාව අවසාන වෙනකොට අපි ඉන්නේ කොතනද කියලා අපිටවත් හොයාගන්න බැරි මට්ටමකටපත් වෙනවා. අපි හරි දේ හරි විදිහට ඒ තීරණේ නිසි තැනදී ගත්තොත්. ඉතින් මට කියන්න ඕනේ වෙලා තිබ්බේ මේ රාහු කියන ග්‍රහයක් කිව්වහම, රාහු ලබලා කිව්වහම බිය විය යුතු නැහැ. රාහුගේ ස්වරූපය මොකද්ද කියන එක හරි විදිහට අවබෝධ කරගෙන ඉදිරි ගමන යන්න පුළුවන් නම් ඒ ග්‍රහයාගේ දශා කාලේ ඔබට අනිවාර්යයෙන්ම හරියනවා නොඅනුමානයි. ඉතින් ඔබ සියලු දෙනාගේ සියලු පැතුම් සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්න කියන අදිෂ්ඨානෙන් මා අද දිනට නිහඬ වෙනවා. තෙරුවන් සරණයි.